අපිට මේ ගේම් එකේ ඉස්සරහට යන්නත් ඕන නම් මේ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපි බලමු මුලින්ම මේ කට්ටියව මගේ හැරලා අපිට යන්න පුළුවන්ද කියලා. එතකොට අපි අසාර්ථකයි. එහෙනම් අපි ඊළඟ ඔප්ෂන් එකට යමු. දැන් අපිට මේ ගේම් එකේ මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. මේකෙදි එතකොට අපි මුලින්ම එක දෙයක් කරලා බැලුවා. හැබැයි ඒක අසාර්ථකයි. අපිට ඒකෙන් ලැබුණේ නෙගටිව් රිවෝඩ් එකක්. ඒක අපි ඉගෙනගෙන ඒක වෙන විදිහකට කරා. ඉතින් අපි කොහොමද මැෂින් එකකට මේ විදිහට තීරණ ගන්න හැකියාවක් ලබා දෙන්නේ? අපි එහෙනම් කතා කරමු reinforcement learning ගැන. ඔයාලා දන්නවා එතකොට machine learning ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. supervised learning, unsupervised learning සහ reinforcement learning කියලා. මේ අතරින් අපි supervised learning සහ unsupervised learning ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් අද අපි කතා කරමු reinforcement learning ගැන. ඔයාලට මතක ඇති අපි supervised learning වලදීත් unsupervised learning වලදීත් machine learning model එක train කරන්නේ data set එකක් යොදාගෙන. එතකොට supervised learning වලදී අපි label කරපු data set එකක් යොදා ගන්නවා. ඒ වගේම unsupervised learning වලදී අපි unlabeled data set එකක් යොදා ගන්නවා. හැබැයි මේ reinforcement learning වලදී අපි model එක train කරන්නේ එයාගේම අත්දැකීම් වලින්. එයාම ඉගෙනගත්ත දේවල් වලින්. අපි පොඩි උදාහරණයක් බලමු. ඔයාලට මේ රූප සටහනේ බලා ගන්න පුළුවන්. හාවෙක් ඉන්නවා. ඒ වගේම කැරට් අලයක් තියෙනවා. ඉතින් මේ හාවට යන්න ඕනේ කැරට් අලේ ගාවට. ඉතින් මේ හාව ඉන්න තැන අනුව මෙයාට ඉහළ කොටුවට යන්න පුළුවන් මුලින්ම. එහෙම නැත්නම් දකුණු පැත්තේ කොටුවට යන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ කොටුවට යන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඌ මුලින්ම ඉහළ කොටුවට යනවා. ඊට පස්සේ ඌට යන්න පුළුවන් දකුණු පැත්තේ කොටුවට. ඉතින් ඌ දකුණු පැත්තේ කොටුවට යන්න හදදී ඌ පිච් වෙනවා. එතකොට ඒ වෙලාවේදී ඌ ඉගෙන ගන්නවා ගින්දර තියේදී ඒ හරහා යන්න බෑ කියලා. ඊට පස්සේ ඌ වෙන මාර්ගයක් තෝරගන්නවා. ඌ හිටපු තැනින් දකුණු පැත්තේ කොටුවට යන්න try කරනවා. හැබැයි ඌ දන්නවා ගින්දර හරහා යන්න බෑ. ඌ ඒක ඉගෙනගෙන තියෙන්නේ. ඒ හින්දා ඌ හිටපු තැනින් පල්ලෙහා කොටුවට යනවා. ඉතින් ඊට පස්සේ ඌට පුළුවන් ආපහු දකුණු පැත්තේ කොටුවට ගිහලා කැරට් අලේ ගාවට යන්න. ඉතින් එතකොට මේකෙදි හාව තීරණ ගන්නේ මෙයාම ඉගෙනගත්ත දේවල් වලින්. මේකෙදි එතකොට මේ හාව යන්න හදන මාර්ගය අනුව මෙයාට වටපිටින් එක එක ප්‍රතිචාර ලැබෙනවා. ඒ දේවල් වලින් තමයි මෙයා ඉගෙන ගන්නෙ. ඉතින් මේ විදිහට ස්ටෙප් එකක් ගානේ යම් යම් දේවල් ඉගෙනගෙන මෙයාට අන්තිමේට පුළුවන් වෙනවා හරි තීරණයක් ගන්න. ඉතින් අපි මේ කතා කරපු උදාහරණෙත් එක්ක අපිට reinforcement learning පෙන්눔 කරන්න පුළුවන්. සරල සටහනක් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරපු උදාහරණ විදිහට ඒජන්ට් විදිහට සලකන්නේ හාවව. එතකොට ඌ ගන්න එක එක ඇක්ෂන් වලට අනුව, ඒ කියන්නේ ඌ යන්න හදන කොටු වලට අනුව උට එන්වයරන්මන්ට් එකෙන් එක එක රිවෝඩ්ස් ලැබෙනවා. උට එතකොට නෙගටිව් රිවෝඩ් එකක් ලැබුණොත්, උදාහරණයක් විදිහට ඌ ගින්දර හරහා යන්න හැදුවොත්, ඌ එතනින් ඉගෙන ගන්නවා අය ඒ දේ නොකරන්න. ඒ වගේම තමයි උට පොසිටිව් රිවෝඩ් එකක් ලැබුණොත් ඌ ඒ දේත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඌ ඒ ඉගෙනගත්ත දේවල් එක්ක ආපහු විවිධ ඇක්ෂන් ගන්නවා. මේ විදිහට තමයි එතකොට සරලම reinforcement learning algorithm එකක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විදිහට භාවිතා කරන්න පුළුවන් reinforcement learning models විදිහට අපිට Markov decision process, ඒ වගේම Q learning වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. මේ දේවල් ගැනත් අපි ඉදිරියේදී වෙන වෙනම වීඩියෝ වලින් කතා කරමු. ඒ වගේම මේ විදිහ self driving car නිර්මාණය කරන්න, ඊට පස්සේ image processing technique වලට, ඒ වගේම natural language processing වලට, ඒ වගේ දේවල් ගොඩකට මේ වෙද්දි reinforcement learning භාවිතා වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් සැලකිය යුතු අවබෝධයක් ලැබෙන්න ඇති reinforcement learning ගැන. ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් machine learning tutorial series එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනටම හම්බෙමු.